අධිකරණාධිපතිවරයා කියනවා රෝහණක් ළඟින් වැඩියෙන් ළඟ රෝහණක් ළඟින් යනකොට වැඩියෙන්ම කුණු හarp කියන්නේ බය කට්ටිය කියලා. ඇත්තටම ඔබතුමාලා බය වෙලා නෙවෙයිනේ. අධිකරණ ඇමතුමාට තමන්ගේ ආණ්ඩුවේ 159 දෙනා කනත්තක් වගේ පේන නැති සොහනක් වගේ පේන නැති. නැත්නම් මලමිනි වගේ පේනවද කියලා කියන්න මම දන්නෙත් නැහැ. ඒ වගේ එතුමාට අපි කියන්න ඕනේ අපි යක්කුන්ට බය නම් සොහන ගෙවලා දන්නෙත් නැහැ. ඉතින් ඒ හින්දා එතුමාගේ මානසිකත්වයේ මත එතුමාගේ 159 දෙනා දකින්න විදියට විපක්ෂයේ දිහා මේ රටේ ජනතාව දිහා බලන්න එපා. මේ රටේ ජනතාව සහ මේ රට සොහනක් කරන්න ලෑස්ති වෙන්න එපා. ඒ හින්දා කරුණාකරලා මැතිවරණ කාලේ ඔබතුමාලා දීපු පොරොන්දු ඉෂ්ට කරන්න. ඒව නොකර අපිට බැන්න කියලා වැඩක් වෙන්නේ නැහැ. හැබැයි යක්කුන්ට බය නැහැ කියලා තමයි කියන්නේ. ඔබතුමාලාත් බය නැහැ. බලමුකෝ වෙලාව ආව. දැන් මොකද ඉන්නේ එකපාරම මේ අමාත්‍ය දුර සංශෝධනයක් කරනවා ඒ සම්බන්ධව. දැන් ඔය යක්කුන්ට බය නැහැ කියපු අයට ඉතින් හොඳම උත්තරේ ජනාධිපතිතුමාම දීලා පාපිසි කැලේ වලින් වැඩක් නැහැ කිව්වනේ. ඉතින් අපි කිව්වේ කන්ටේනර් 323 එළියට දාපු කෙනා කියන්නේ කියලා. මැති මාරු කරන්න කියලා නෙවෙයි. රයිස් කන්ටේනර් දෙකක් තියෙනවා කියලා කිව්වනේ. ඒක එළියට දැම්මා කිව්වනේ. චෙක් කළා. ඒ දාපු එක්කෙනාගේ නම කියන්නේ කියලා කිව්වා. මැති මාරු කරන්න කියලා නෙවෙයි. හැබැයි ජනාධිපතිතුමා මැති මාරු කළා. හැබැයි බලහා සිවිල් ගුවන් ඒ කියන්නේ විතර කරනවා තියෙන්නේ. ඒකට හිතා ගන්න පුළුවන් ඇයි කියලා නේද? ඒ කියන්නේ 2026ට සාපේක්ෂව කාර්යක්ෂම වැඩ කරන තමයි හදිසිය ප්‍රතිමණ්ඩල වෙනස් කරනවා කියන්නේ. අමතු ඒක ආණ්ඩුව පැත්තේ කියන්නේ. අනේ ආණ්ඩුවට අවුරුද්දක් ගිහලා මතක් වුණේ කාර්යක්ෂම වැඩ කරන්න ඕනේ කියලා. දැන් බලයට ආවිලා අවුරුද්දක්. ඒ බලයට ආවිලා අවුරුද්දක් ගිහලා තමයි මතක් වෙලා තියෙන්නේ. එහෙම බැලුවොත් කාර්යක්ෂම වැඩ කරන්න ඕනේ කියලා. ඉතින් ආණ්ඩුව කිව්වත් ඒ කියන්නේ ආණ්ඩුව පිළිගන්නවා ආණ්ඩුව කාර්යක්ෂමයි කියලා. ඒ කියන්නේ කාර්යක්ෂම වැඩ කරන්න ඇමතිවරු මාරු කරලා තියෙන්නේ. හැබැයි ඉතින් මේ තාමත් කාර්යක්ෂම විදියට කන්ටේනර් 323ක් වරායෙන් පන්නලා තියෙනවා. අයිතමත්තන් සොරල වරකට බිම රත්නායක එතුමා කියන්නේ විපක්ෂේ රොන්දයක් කියන්න පුළුවන්. ඒක වැරදි කරලා නැහැ. එතුමා ඒක ඕන පරීක්ෂා කරන්න පුළුවන් කියලා. ඒ කලබල වෙලා තියෙන්නේ. කලබල වෙන්න දෙයක් නැහැ නේ. අපි යාගේ නම කිව්වේ නැහැ නේ. හැබැයි ඉතින් අපි බිමල මැතිතුමාට කියන්නේ අපි ආණ්ඩුවට කියන්නේ කරුණා කරලා මේ අවුරුද්දේ අඩුම ගානේ දැන් කාර්යක්ෂම වැඩ කරන්න හරි තනතුරු අයින් කරලා තියෙනවනේ. වැඩ කරන්න. බොරු කියන්නේ නැතුව. ඉතින් මේ ආණ්ඩුව තවදුරටත් බොරු කීම තුල කිසිම සාධාරණයක් නඩේ ජනතාවට සිද්ධ වෙන්නේ නැහැ. අල්ලස්සකින් මේ කන්ටේනර් 300 සම්බන්ධව පරීක්ෂා පටන් ගන්න තියෙන්නේ. ඒ හින්දා නෑ පරීක්ෂණ පටන් ගත්තා කියලාත් අපි දන්නේ නැහැ. දන්නේ නැහැ. ෆැමිලි දැම්ම කියන දේ අපි කරන්නේ. ඉතින් පරීක්ෂණ පටන් අරගෙන නම් ඒක හේතුවකටගෙන මාරු කරාද කියලා දන්නේ නැහැ. කොහොමද දැන් 2029 ජනාධිපති ඔබතුමා කියලා බය වෙලා කට්ටිය? ජනාධිපතිවරයා 2029 කවුද කියන කාරණේ තීන්දුව කරන්න ඕනේ 2029 දී සාමීර ජනතාවනේ. මේ ඊට කලින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මැතිවරණයක් ඉදිරි කරන්න අපි දන්නේ නැහැ. ඒ හින්දා මේ වෙලාවේ අපි පක්ෂයක් විතර කොටනවා. ශක්තිමත් කොටනවා. ඉතින් පක්ෂයක් විතර අපි ශක්තිමත් කොටනවා කියනකොට ආණ්ඩුව කලබල වෙනවා. ආණ්ඩුවේ අනිත් මේ මන්ත්‍රීවරුන් කියන්නේ ආණ්ඩුව කියන්නේ වරායහ සිවිල් ගුවන් එක විමල්ගෙන් ගැලවුවට කන්ටේනර් 300 තුල එළිය දැම්මට වරායහ මාත්‍යට අදාළ නැහැ කියලා. කවුද මේ කියන්නේ? ඒ කියන්නේ මේ දේවන්තුරේ මන්ත්‍රීවරයා. ආයෙත් ඒක අදාළ කස්ටම් එකකින් අර ඉතින් එහෙනම් එතුමා අදාළ නැද්ද? එහෙනම් එතුමා නොකිය කියන ඇත්තේ ජනාධිපතිතුමා තමයි එළියට දැම්මේ කියලා. මොකද අමාත්‍ය ජනාධිපතිතුමාගේනේ. එතුමාගේම තමයි හරියටම අහගන්න ඕනේ එතුමා ජනාධිපතිතුමා ගැනද කිව්වේ කියලා. දැන් අන්තිම බලාපොරොත්තු වෙන මොකද මේ කන්ටේනර් 300 සම්බන්ධව? කන්ටේනර් සුබ වල ලයිස් වලට ආවේ ආයෙත් වලට ආවේ ඔබතුමාලා විපක්ෂේ. මොකද අපිට දැන් කන්ටේනර් 320 පන්නලා තියෙන්නේ. අපිනේ වරායෙන් චෙක් කරලා නාකොටික් එකකින් ගිහලා ඇමරිකාවේ බුද්ධාංශ වාර්තා අරගෙන කන්ටේනර් චෙක් කරලා මේක පුරු නැහැ කියලා එළියට දාලා තියෙන්නේ. එහෙනම් අපිට චෝදනා කරලා තියෙන්නේ මොකද අපිනේ වරාය දුවන්නේ, අපිනේ එයාපෝට් එක දුවන්නේ, අපිනේ පොලිසිය දුවන්නේ, අපිනේ මේ රටේ ආණ්ඩුව දුවන්නේ, අපිනේ ජනාධිපති කාර්යාලය තීන්දුව తీරලා ගන්න. එහෙනම් අපිට චෝදනා කරන්නේ. හැබැයි ඉතින් කරුණා කරලා ඔය කන්ටේනර් 323 පන්නපු කට්ටියත් හොයන්න. අර කන්ටේනර් දෙක පන්නපු කෙනාගේ නමත් කියන්න. හැබැයි ඒකම ඔබතුමාලා මැතිවරණයේදී අති විශාල බලාපොරොත්තු සහ පොරොන්දු ගණනාවක් මෙට ජනතාවට දුන්නා. ඒව යථාර්ථයක් කරන්න ඔබතුමාලා කටයුතු කරන්න. මේ ඔබතුමා